හායි කොහොමද ඔයාලට අපේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ගොඩ කාලෙකට පස්සේ තමයි අපි මේ අද වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද වීඩියෝ එකේ ඉතින් අපේ සුදු මහත්තයාගේ උපන්දිනය දවස. සුදු මහත්තයාගේ උපන්දිනේ පෙබරවාරි 13 වෙනිදා තමයි ඉතින් තිබුණේ. අපි එදා ඉස්සෙල්ලාම කළේ ළමා නිවාසයට දානයක් දීපු එක. මම සුදු මහත්තයාගේ උපන්දිනේ ලොකුවට ගන්නෑ කියලා තීරණය කරලයි තිබුණේ. උපන්දිනේ දවසේ දවල් දානේ ළමා නිවාසයකට අපි ගෙනහිල්ලා දුන්නා. එතන වීඩියෝ කරගත්තේ නෑ. ඉතින් චූටි බබාලා ඉන්නවනේ. අපි එයාලගේ මෝනවල් එක්ක වීඩියෝ කරාම එයාලගේ අනාගතයට හරි නෑ කියලා මට හිතුන නිසා වීඩියෝ කරේ නෑ මම. සුදු මහත්තයාගේ ආච්චිටයි සීයටයි ලොකු උවමනාවක් තිබුණා. එයාලගේ පළවෙනි මුණුබුරා නිසා ලොකුවට පාටියක් ගන්න. ඒත් ඉතින් මං ඒකට අකමැති නිසා තමයි එයාලා මේ විදිහට පුංචියට මේක සූදානම් කරේ. ඒ වෙලාවට ඉතින් වැඩි කට්ටිය නම් ආවේ නෑ. අපේ පවුල් දෙකේ කට්ටිය විතරයි හිටියේ. එතන ඉතින් සුදු මහත්තයාගේ ආච්චි සීයයි ලොකු මාමයි චූටි මාමයි කිරි අම්මයි ලොකු මාමගේ යාළුවෙකුත් තමයි ඉතින් ඇවිල්ලා හිටියේ. සුදු මහත්තයාගේ තාත්තා නම් ඉතින් එක වීඩියෝ එකකටවත් හිටියේ නෑනේ. ඔන්න ඉතින් කොහොම හරි මේ වීඩියෝ එකේ නම් ඉන්නවා. බලන්නකෝ ඉතින් ඔයාලා අඳුරගත්තද කියලා එයාවත්. වීඩියෝ එකේ අන්තිමේට ඉන්නේ ඉතින් මගේ ලස්සන රෝස මල. ඔයාලත් කියයි යන්නකෝ බලන්න ලස්සනයිද කියලා. අපි ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. දැන් ඉතින් සුදු මහත්තයාගේ චන්ඩි කන්නා වැඩි. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න. ඔයාලා ඔක්කොටම බුදු සරණයි. ගොඩක් ආදරෙයි.